ජෙසු පිහිටයි අමුතු විදිහකට කවි ටිකක් ලියවුණා. ඒ කවි ටික කියන්න කලින් සුදු බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ ගලාති පස්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මෙසේ කියනවා. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම කියලා. නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරියල්ලා. එවිට නුඹලා මාංශීය තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතේ කියමි. මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. නුඹලා කැමැති වන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධ වෙති. නමුත් නුඹලා ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන්නහු නම් නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය. ඉදින් මාංශීය ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, පක්ෂවාදීකම, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ගෝසා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි. නමුත් ආත්මයන්න් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම, පමණ දෙන ක්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දෙයට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. තවද ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තෝ මාංශය එහි ආශා සහ තෘෂ්ණා සමග කුරුසියෙහි ඇනගැසුවෝය. අපි ආත්මයන් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙමු. නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු කියලා දෙවියන් වහන්සේගේ වචනේ ලියවිල්ල ලියා තිබෙනවා. ඒ අතරින් දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරලා මට මේ කවි ටික ලියන්න හිතුණා අමුතුම විදියකට. කලියුගයේ කල අකලට පටලා සිත පාප වෙලක පාපය තුල ලැබුම් ගෙනම ඔබ යයි නම් වැරදි මගක වැරදුණු තෙන් හදා ගන්න නොයොදා සිත වැරදි මගක වසර ගණන් ගියත් පිපෙයි ලස්සන මල් පැතුම් වෙලක පුළුවන් කල් දුවලා අවසන කොතනද රැඳෙන්නේ එක තැනකට වැටුණු දාක කළ පව් ළඟ තෙවෙන්නේ වැරදි කරන්නට සමහරු අනුබල දී යැපෙන්නේ පව් පොදියම ලෙව්ව දාට මොනවද අත රැඳෙන්නේ කාපම් බීපං හැකිනම් තව ජොලි කරපං රඟපං ඇති තුරු ඇති වෙන තුරු රඟපං නටපං හිත සැනසුම කියලා නටපං කොතනද දුව යන්නේ නිරේ දොර ළඟටද කියාපං මිනිසෙකු ලෙස ඉපදුනා නම් මිනිසෙකු ලෙස සිතාපං කුණු නම් කුණු එකතු වෙන්නේ කුණු ගොඩටම නොවේද බං වැදගත්කම වැදගැම්මට නැති සිත හිස් නොවේද බං ජේසුගේ කරුණාවෙන් ගැලවුම ලැබ දිවි ගෙවාපං රුපියල් සතවලට වඩා සිත පොහොසත් කරපං ඔය පව්බර සැපක් නොවෙයි එය අහකින් තියාපං ජේසුස් පව්කරුවන් වෙනුවෙන් මය
මයි දිවි පිදුවේ බං ජේසු කිව් ලෙසින් පාපෙන් තොර දිවියක් ගෙවාපං. දෙවියන් වහන්සේට ශුතිවන්ත වෙනවා සිංහල භාෂාවේ. සුද්ධ සිංහල කියන්නේ මේවට වෙන්නේ ඇති. මොකද පම්බං බොලං ඉස්සර කාලේ තිබුණා. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ නිරයට නොව ස්වර්ගික දිනුමට ඔය සිත ඔසවපං. ජේසු පීඨයි.